මේ දින වින්ටර් ජැකට් එහෙම දාලා මේවා ෆ්‍රී. මේවට hey අද මම යන්නේ second hand shop එකකට. ready එතකොට furniture හැමදේම තියෙන second hand shop එකකට යන්නේ. මෙහි තියෙනවා පින්ලන්ඩ් වල තියෙනවා second hand shop තියෙනවා ටිකක් අඩුවට ගන්න පුළුවන් අපිට මේ ඇඳුම්. මායි වයිෆ් යනවා පොඩි රවුමක් දාන්න second hand shop එකක් තියෙනවා බලන්න නිකන් ගිහිල්ලා ජැකට් winter jacket අපි ගාව winter jacket තියෙනවා උනාට තව හොඳ එකක් එහෙම තියෙනවද කියලා බලන්න. අපි යනවා අඩු ගන්නට ගන්න පුළුවන් නේ. ඒ නිසා අපි යනවා winter jacket එකක් ගන්න. මේ හිම වැටෙන්න කලින් ඔක්කොම ගස් ටික කහ පාට වෙනවා. ඊට පස්සේ මේ ඔක්කොම මොනවාද මේ ගහේ නටු ටික ඉතුරු වෙන්න ඒ ටික වෙන නටු ටික විතරක් වෙනකම්ම කොළ ටික ඔක්කොම හැලෙනවා. හැබැයි අන්නර ගහ ඇරෙන්න. මොකද මේ ගහේ නම ෆයින්. ෆයින්ද? අන්නේ ගහේ නම් කොළ වැටෙන්නේ නැහැ. ඒක විතරයි වින්ටර් එකේ සරයි වෙලා තියෙන්නේ. වින්ටර් එක කිව්වට දැන් නිකන් සමායක වගේ වයිබ් එකකුත් ඇවිල්ලා. අද පොඩි අවුවක් තියෙනවනේ. ඔය උනාට මේ සීතලයි. මට නම් සීතලයි. සීතල. දැන් තියෙනවා හයක්. ගහේ කහ පාටක් කරන අපිට පොළ කොහෙද ඉන්නේ? මෙන්න මේ වගේ මේ තියෙන්නේ සම්පූර්ණම නටු විතරයි තියෙන්නේ ගහේ. මේ තියෙන්නේ ගහේ නටු විතරයි ගහේ තියෙන්නේ. මේ අනිත් මේ පැත්තේ ඔක්කොම ගස්වල නටු තමා තියෙන්නේ. අනේ ඉස්සරහ තියෙනවා කහ පාට. අර ඉස්සරහ තියෙනවා කහ පාට. Oh no වගේ. හැබැයි ඉතින් කොළ හැලෙන්න කලින් නම් හරිම ලස්සනයි. ලස්සනයි වුණාට සීත් මෙන්න තියෙනවා. තැඹිලි පාටයි සම්පූර්ණම. හරි. ආයි දැන් එනම් ෂොප් එකට ගිහිල්ලා වීඩියෝ කොල් කරන්න. මෙන්න මේක තමයි ප්ලේස් එක. ට්‍රිමා නෙමෙයි ට්‍රිම්මා. ඒක තමයි ප්ලේස් එක. මෙන්න මේ වගේ තමයි සම්පූර්ණම හිම වැටෙන්න කලින් වයිබ් එක මෙහි. මේක තමයි මේ ට්‍රිම් එක. මේකේ තියෙනවා අඩු ගන්නට මේ ගන්න පුළුවන් ඇඳුම්. තව එකක් තියෙනවා මේකෙම මේ අයිනේ තියෙනවා මේ දොරෙන් ගාව වෙනකොටම නිකන් දෙනවා එතන තියෙන බඩු. එතන අපිට ඕන දේ මොනවා හරි තියෙනවනම් නිකන් ගන්න පුළුවන්. මම හිතන්නේ සෙනසුරාදා මේක අරින්නේ අද සෙනසුරාදා 12ට. sorry 10ට ලව්වන්තයි. මෙතනින් තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. මෙතනින් එහෙම අරගෙන මම අර කිව්වේ නිකන් දෙනවා කියලා ඒවා තියෙන්නේ මෙන්න මෙතන. පොත් තියනවා. මේ ඇඳුම් මේවා නිකන් ෆ්‍රී. මේ දින වින්ටර් ජැකට් එහෙම දාලා මේවා ෆ්‍රී. මේවට සල්ලි ගෙවන්න ඕනේ නැහැ. මේවා ෆ්‍රී. එතකොට මේ පැත්තේ තියෙන ඒවා සල්ලි ගෙවන්න. එතන සාමාන්‍යයෙන් ටිකක් අඩුයි. මේ වගේ ගොඩක් තියෙනවා. ඒ කියන්නේ එකක් නෙමෙයි. මේ වගේ මේ second hand shop ගොඩක් තියෙනවා. මෙතන ඉතින් මම දන්න තැනක් කියන්නේ අඳුරන තැනක් නෙමෙයි. නිකන් ඇවිල්ලා තියෙන තැනක් නිසා මම මෙතෙන්ටම ආවයි. තව මේකෙම තියෙනවා එක දවසක් බෑග් එකක් තියෙනවා. ඒ බෑග් එක පිරෙන්න
ඇඳුම් ගන්න පුළුවන්. මේ බෑග් එකට යුරෝ 15ක් ගෙවන්න ඕන. මම ඇවිල්ලා තියෙනවා ඒකටත්. 15ක් ගෙවුවට පස්සේ මේ බෑග් එක පිරෙන්න ගන්න පුළුවන්. ඒ දවස් දෙන ගන්න ඕන නම් මම හිතන්නේ මෙයාලගේ මේ Facebook page එක follow කරන්න ඕන. එතකොට තමයි අපිට දවස් දෙන ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ ප්‍රතිලා ඇවිල්ලා තියෙන ladies ඇඳුම් තියෙන පැත්තට. ජැකට් නිකම් බලන්න මේ තියෙන්නේ. ජැකට් දාලා තියෙන්නේ. මේක යුරෝ 8යි. ඉතින් මේ වගේ ඒවා සාමාන්‍යයෙන් අලුතෙන් මේ ගන්නට ගන්න බෑ. එහෙම තමයි විස්තරේ. වින්ටර් ෂූස් දෙකක් තිබ්බොත් අනිවාර්යෙන් ගන්නවා. ඒකත් තියෙනවා. ඔය වින්ටර් ෂූස් නම් නෑ නිකන් නෝමල් ෂූස් තමයි තියෙන්නේ. තව මෙහි අඩුවට රෙදි ගන්න මට සෙට් වෙච්ච ඒවා. තව රෙදි ගන්න තියෙනවා 157 කියලා එකක්. තව තියෙනවා එතකොට නිව්යෝක් කියලා එකක්. ඒ කියන්නේ මේ මම ඉන්න සිටි එකේ නිව්යෝක් එකයි 157 එකයි. තව මොකද්ද එක කඩයක් තියෙනවා. ඒ කඩේ නම මම දන්නේ නැහැ. තව ඇති ගොඩක් කඩ. ඒ දෙක මම දන්නවා. සාමාන්‍යයෙන් මේ දෙකෙත් ගොඩක් අඩුවට ගන්න පුළුවන්. රෙදි. ඒවයි තියෙන අලුත් ඒවා මෙතන යූස් කරපු ඒවා තියෙන්නේ. තව 4යි. සුපරි වින්ටර් ෂූස් ලොකු වැඩි. මේ බයික් ජැකට් මට සෙහෙන සයිස් එක නම් මිලයි 30ක් වෙනවා. बाइक जैकेट කලිසම් එකත් 40ක් කරනවා. 40ක් ලංකාවේ සල්ලි වල ටිකක් මිල වැඩි. හැබැයි මේ වගේ බයික් ජැකට් ලංකාවෙත් මිල ඇති. හරි ඉතින් ඔහොම තමයි තත්ත්වේ. අඩුවට ඇඳුම් ගන්නවා නම් ඇඳුම් සපත්තු එහෙම ගන්නවා නම් මෙතන හොඳයි ප්ලේස් එක. මෙතනයි අර මං කෝ කඩවල් දෙක තුනයි. තව ඇති කඩ. ඒ ටික මම දන්නේ නැහැ. ඉතින් ඒව තමයි ඉතින් තියෙන්නේ. හරි එහෙනම් ඉතින් මේ වින්ටර් හොඳයි ජැකට් එක. ඒක හොඳයිද? දන්නේ බලන්න. තව අඩුවට ඇඳුම් විතරක් නෙමෙයි ෆර්නිචර් එහෙම තියෙනවා නම් ඒත් මේකෙම තියෙනවා. මේ සයිඩ් එකේ මේ ඇඳ යුරෝ 20යි. ඇඳ විතරයි. සෝෆා 60යි 50යි. Yo bro, what's up? Good, how are you? I'm good bro. මේකේ ෆර්නිචර් තියෙනවා කන්නාඩි. හැමදේම වගේ තියෙනවා ඉතින්.
යාකෝ මෙතන බයිසිකලයක් තියෙන 24000යි බලන්නකෝ මේකේ හැටි මේ මිලෝරහක් නැති බයිසිකලයක් ලංකාවේ සල්ලි වලින් උඩු 24000 මීට වඩා මේ බයිසිකල හොඳ 40 හරි එහෙනම් අඩුවට ඇඳුම් ගන්නව නම් මේ වගේ ප්ලේස් එකකට ආව නම් ගන්න තිබ්බලු. එහෙනම් ඉතින් බයි.